ආයුබෝවන්. මගේ වීඩියෝ එක බලන්න ආපු නන්දලා මාමලාගෙන් අවසරයි. ඕගොල්ලෝ කවදාවත් අහලා තියනවද හාමුදුරනේ අයි ඔයා ඕකම හැමදාම අඳින්නේ කියලා? ඕගොල්ලෝ කවදාවත් පොලිස් නිලධාරියෙක්ගෙන් අහලා තියනවද ඔයා ඕකම අඳින්නේ ඇයි කියලා? ඕගොල්ලෝ කවදාවත් අහලා තියනවද ඉස්කෝලේ යන දරුවෙක්ගේ පුතේ අයි ඔයා ඕකම අඳින්නේ කියලා? ඇයි මගෙන් අහන්නේ? මම ටොයිලට් එකට ගියත් හරි වගකීමෙන් ඉන්නේ. ඕගොල්ලන්ට ආතල් එකක් දෙන්න. දැන් ඕගොල්ලන්ට ආතල් එකක් දෙන එක මගේ වගකීමක් කියලා. වෙලාවකට මට හිතෙනවා මම මේ රටේ ජනාධිපතිද කියලා. ඕගොල්ලන්ට හැම වෙලාවකම මම කල්පනා කරන්නේ කොහොමද ආතල් දෙන්නේ කියලා. මම හැම වෙලේකම කල්පනා කරන්නේ අලුත් දෙයක් ඕගොල්ලන්ට දෙන්න. මම කොච්චර දුන්නත් 11,000 තියෙන පේජ් වලට පවා මොනිටයිසේෂන් ඔන් වෙලා තියෙනවා. ඇයි මට විතරක් එන්නේ නැත්තේ? ඒකත් කරන්නේ Facebook එකේ මට වෙනස්කම. ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ මේ මගේ නිලැඳුම ඒ යාළුවගේ නිලැඳුම. මගෙන් අහන්න එපා මේක හැමදාම අඳින්නේ ඇයි කියලා. වීඩියෝ එක බලන් හිටපු ඕගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි. දෙවි පීඨයි ස්තුතියි.